අද සෙනසුරාදා දවසක්. ඉතින් අද එයත් ගෙදර ඉන්නවා. ඒ නිසා ඉතින් උදේට බොන්න කොළ කැඳ ටිකක් හදාගත්තා. මට ඉතින් ගෙදරින් එළියට බැස්සාම ඕන තරම් කොළ ಜಾති තියෙනවා. ඉතින් උදේ කඩන් ඇවිල්ලා ෆ්‍රෙෂ් පිටම හොඳ කැඳ එකක් හැදුවා. ගොටුකොළ, පොල්පලා, හාතවාරිය, මොණර කුඩුම්බිය, කරපිංච මේ දේවල් ටික දාලා තමයි අද කැඳ එක හැදුවේ. ඉතින් පොල්පලා ටිකක් වැඩිපුර දාලා හදපු හින්දා කැඳ එකේ හොඳ සුවඳක් තියෙනවා. ඒ වගේම හොඳ රසකුත් තියෙනවා. ඔය මගේ පාටයි බලන්න ගෝයා නිකන් දැලිය අඟුරක් වගේ මම කියලා අස්සන බලන්නකො. මම හරි ආසයිවත් එක ෆොටෝ ගන්නනේ. ඇයි? ඔයා හරි දැලිය අඟුරක් වගේ මාත් එක. කැඳත් බීලා දෙන්නත් එක්ක මේ යන්නේ ටවුන් එකට මිනුවන්ගොඩට. මොකද බයික් එකේ දුම් වාර්තාව ගන්න තියෙනවා. ඒ වගේම ගෙදරට ඕන කරන ග්‍රොසරි බඩු ටිකකුත් ගන්න තියෙනවා. එහෙනම් ඉතින් යමුකෝ අපිත් එක්ක. ගිය පාර දුම් වාර්තාව ගද්දී ටෙස්ට් එක ෆේල් වෙලා පොඩ්ඩක් බයික් එක අටව ගන්න සිද්ධ වෙලා තිබ්බා. ඒ හින්දා ඉතින් හස්බන්ඩ් මේ පාර සේරටම කලින් බයික් එක ගරාජ් එකට දැම්මා. හස්බන්ඩ් ජොබ් එකට ගිය මුල්ම කාලේ වගේ තමයි එයා මේ බයික් එක අරන් තියෙන්නේ. ඒ කියන්නේ දැන් බයික් එක සෑහෙන්න පරණයි. කොහොම හරි ඉතින් අපිට අලුත් බයික් එකකට මාරු වෙන්න වෙන තැනට තමයි දැන් වැඩ සිද්ධ වෙලා තියෙන්නේ. අපිට කලින් වාහන දෙක තුනයි තිබ්බේ. ඒත් ඉතින් එතන සෑහෙන වෙලාවක් ඉන්න වුණා. දුම් බලනවා කියලා මොකද්ද කරන්න කියලා ඇත්තටම ඉතින් අද තමයි දැනගත්තේ. යන්තම් ඇති ඉතින් මේ පාර නම් එකපාරෙන්ම දුම් වාර්තාව ගන්න පුළුවන් වුණා. ටෙස්ට් එක පාස් වුණා. මේක ගන්න ඔකට දාගන්න පරිස්සම. හරි. දැන් ඔන්න ඒ වැඩෙත් හරි. හස්බන්ඩ් ඉන්පස්සේ දැම්මා ගරාජ් එකට. ආයෙත් අර මොකක් හරි නට් එකක් පොඩ්ඩක් එහා මෙහා කරගත්තා. ඔන්න ඊට පස්සේ අපි ආව බෑන්ක් එකට. මොනා කරන්නත් සල්ලි ගන්න එපා. ඉන්පස්සේ ආයෙත් ගියා බයික් එකට තෙල් ටිකක් ගහන්න. ඔන්න ඉතින් එතනත් පොලිම. ටිකක් වෙලා එතනත් ඉන්න වුණා. ඔයාලා දන්නවනේ මම ග්‍රොසරි ගන්නකොට ෆුඩ් සිටියෙන් ගන්නවා, කීල්ස් එකෙන් ගන්නවා, ඉන්පස්සේ තවත් බඩු කොටසක් තොග බඩු කඩෙනුත් ගන්නවා. දැන් මට අලුත් කඩයක් හම්බුණා. මේ කඩේ දාලා නම් දැන් ටිකක් කල් මිනුවන්ගොඩ පාලම ගාව තියෙන්නේ. ඉතින් මෙතෙන්ට ආපුවාම ඔය තැන් දෙක තුනකට ගිහින් ගන්න බඩු ටික මට එකම තැනින් ගන්න පුළුවන්. මෙතන කිරලා ගන්න බඩුත් හොඳ ක්වොලිටි. ඒ නිසා තමයි මම මෙතෙන්ට එන්නේ. කලිනුත් ඉතින් දෙතුන් වතාවක් අපි මෙතනින් බඩු අරගෙන තියෙනවා. බඩු හොඳයි. ඔය ගොඩක් වෙලාවට මම 3-5 જાතියෙම පැකට් කරපු 3-5නේ ගන්නෙ. ලූස් කිරලා ගන්නෙ නැහැ. නමුත් ඉතින් මෙතෙන්ට ආපුවාම මෙතන තියෙන දේවල් හොඳ හින්දා මම ඒ ඔක්කොම ලූස් කිරලා ගත්තා. ඉතින් ඒක මට ලාභයක්.
නැහැ කියන්න දෙයක් නැති තරම්. අපිට ඕන හැමම දේම වගේ මෙතන තියෙනවා. ඉතින් ගොඩක් බ්‍රෑන්ඩ්ස් වලින් දේවල් මෙතන තියෙනවා. තදබදයකුත් නැහැ. වෙලාව අරගෙන අපේ බඩු ටික අපිට හිමින් සීරුව තෝරගන්න පුළුවන්. දෙන්නත් එක්කම එකතු වෙලා ටට්ටක් ගාලා බඩු ටික ගත්තා. දැන් ඉතින් බිල් කරන් එන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් ගෙදර ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්නම් අපි මොනවද ගත්ත බඩු කියලා. හරි, ගෙදරටත් ආවා. දැන් ඉතින් බඩු බෑග් ටික අස් කරන්නයි යන්නේ. බලන්නකෝ මේ ඇට වර්ගෙම ගොඩක් අලුත්. වෙනදට මම පාන් පිටි ගේන පැකට් මේ පාර ලූස් කිරලා ගෙනාවේ. මිරිස් ගත්තා. මිරිස් ගත්තේ නම් මෙතනින් නෙමෙයි. අපි වෙනදට ගන්න තැනීම මිරිස් ටික අරගෙන ආවා. මෙතන මිරිස් කොහොම වෙයිද දන්නේ නැති හින්දා. මම ඔයාලට කිව්වේ වෙනදට මම පැකට් ගන්න දේවල් මේ පාර ගොඩාක් ගත්තේ කිරලා කියලා. ඉතින් මෙතන බඩු හොඳට තිබුණ හින්දා තමයි මම කිරලා ගත්තේ. ඒකෙන් ඉතින් මට සෑහෙන ලාභයක් ඉතුරුවක් වුණා. ගොඩාක් කාලයකට පස්සේ හකුරු ගෙනාවා. හකුරු ගෙනාවේ වටලප්පන් හදන්න. ප්ලම්ස් නම් මට එච්චර හිතට ඇල්ලුවේ නැහැ. ඒ නිසා ටිකයි ගත්තේ. අනිත් හැම දෙයක්ම හොඳට තිබ්බා. පරම්පරා හඳුන් කූරුවක ඔයාලත් පත්තු කරනවා ඇති. ඒක නම් මාර සුවඳයි. කපුරුත් ගත්තා. මේ දවස්වල වැස්සනේ. ඉතින් හරියට මට කපුරු ඕන වෙනවා. මොකද ගේ ඇතුළේ හැම මම මුළු වලට ඔය කපුරු දාලා තියෙනවා. ඔය බඩු ටික තමයි ඉතින් මම අද ග්‍රොසරි shopping කරලා ගත්තේ. ඔන්න ඔය විදියට තමයි ඉතින් අද මගේ දවසේ උදේ වරුව ගෙවිලා ඉවර වුණේ.